සුබ දවසක්. අදත් මා සමග එක්වුණ ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා සමග බෙදා ගන්න යන්නේ මගේ සෙනසුරාදා දවසේ ලස්සන අත්දැකීම්. හැමදාම වගේම අදත් මම උදේ පාන්දරින්ම අවදි වුණා. මූණකට සෝදාගෙන හිත සංසුන් කරගෙන මුලින්ම බුදුන් වැඳලා දවස ආරම්භ කළා. එහෙම ආශිර්වාද ලබාගෙන දවසේ වැඩ පටන් ගන්න එක හොඳයි කියලායි මම විශ්වාස කරන්නේ. ඊට පස්සේ මම ගෙදර තිබුණු රෙදි සේරම එකතු කරගෙන වොෂින් මැෂින් එකට දැම්මා. රෙදි සෝදන අතරේ වෙනත් වැඩක් කරගන්න පුළුවන් නිසා කාලය හොඳටම ඉතිරි වෙනවා. මේ අලකොළ ටිකකුත් කඩාගෙන දැන් ඉතින් අපි යමු කුස්සියට. අද දවල්ට මම උයන්න හිතුවේ කිරි කොස්, කරවල බැදුම සහ අලකොළ මැල්ලුමයි. කොස් ගෙඩිය කපලා සුද්ධ කරලා සෝදලා පිරිසිදු කරගෙන මම උයන්න පටන් ගත්තා. ගෙදරම හදන මේ වගේ සරල කෑම වලට අපේ පවුලේ හැමෝම හරිම කැමතියි. ප්‍රෙෂර් කුකර් එකේ කොස්සට තම්බලා අරන් තමයි මම කිරි කොස් හැදුවේ. ඒ නිසා ගෑස් ඉතිරි වෙනවා වගේම මගේ කාලයත් ඉතිරි වෙනවා. කිරි කොස් උයන අතරේ මම අනිත් ලිපේ කොස්සිරි ටිකක් බැදගත්තා. ඒව හරිම රසයි. පැණි දාලත් කන්න පුළුවන්, නිකනුත් කන්න පුළුවන්. ඔයාලත් කාලා ඇතිනේ. අපේ ගහේ මෙදුණු අනවද ගෙඩියක් කඩාගෙන ඇවිත් බ්ලෙන්ඩර් එකට දාලා රසවත් බීමක් හදාගත්තා. මේ වගේ ස්වභාවික බීමක් ගෙදර හදාගෙන බොන එක මොනතරම් සතුටක්ද? මේ වීඩියෝවෙන් පසුව මම අනවද බීම සාදාගත් වීඩියෝ වගෙන එන්නම්. කෑම උයලා ඉවර වුණ ගමන්ම අපේ ගෙදර හැමදාම කරන සිරිතක් තමයි බුදුරජාණන් වහන්සේට පූජා කිරීම. ඒක මට ලොකු සතුටක් වගේම හිතට ලැබෙන සැනසීමක්. ඒ අතරේ වොෂින් මැෂින් එකේ රෙදි සෝදලා ඉවර වෙලා තිබුණා. ඒව අරගෙන පිළිවෙලට වේලෙන්න දැම්මා. සුළඟත් හොඳට තිබුණ නිසා ඉක්මනින්ම වේලෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම දවල්ට කෑම කාලා වත්ත පැත්තට ගියා. ඇත්තම කියනවා නම් මම සති දෙකක් තිස්සේ හොඳටම අසනීප වෙලයි හිටියේ. ඒ නිසා වත්ත සුද්ධ කරන්න කිසිම විදියකට බැරි වුණා. දවසින් දවස තනකොළවල් පැලෑටි වැවිලා වත්ත කැලෑවක් වෙලා. ඒක දැක්කම මට ටිකක් දුක හිතුණා. මොකද මම මගේ වත්තට ගොඩක් ආදරේ. පුළුවන් හැම වෙලාවකම වත්ත ලස්සනට තියාගන්න මම උත්සාහ කරනවා. ඉතින් අද නම් හිතාගත්තා කොහොම හරි වත්ත සුද්ධ කරනවා කියලා. තනකොළ ගැලෙව්වා, අනවශ්‍ය පැල උදුරලා අයින් කළා, වියලි කොළ එකතු කළා, ගල්කැට ටිකක් අයින් කරලා වත්ත ලස්සනට හැඩ කළා. ටිකෙන් ටික වත්තේ පෙනුම වෙනස් වෙන්න පටන් ගත්තා. මුලින් කැලෑවක් වගේ තිබුණු තැන අන්තිමට හරිම පිරිසිදු තැනක් බවට පත් වුණා. ඒක දැක්කම මට දැනුණු සතුට කියලා නිම කරන්න බෑ. ඇඟට දැනුණ මහන්සියත් අමතක වෙලා ගියා. අවසානයේ මම ෆොටෝ එකකුත් ගත්තා. ඒක දැක්කම මට හිතුනේ මහන්සි වුණාට වැඩේ වටිනවා කියලයි. අපේ ජීවිතෙත් මේ වගේම තමයි. සමහර වෙලාවට අපිට ප්‍රශ්න, අසනීප, බාධක එනවා. ඒත් අත් නොහැර ටිකෙන් ටික ඉදිරියට ගියොත් අන්තිමට ලස්සන ප්‍රතිඵලයක් අපිටම දකින්න ලැබෙනවා.
जैसे हुए जुड़ा जब एक दूजे के लिए बनी तेरी मेरी मेरी तेरी प्रेम कहानी है मुश्किल दो लफ्जों में बयां ना हो पाए तेरी मेरी बातों का हर लम्हा सबसे अनजाना दो लफ्जों में बयां ना हो पाए ඉතින් යාළුවනේ අද වීඩියෝ ඔයාලට ලස්සනයි නම් ලයික් එකක් දාන්න. තාමත් මගේ උමාග්ලෝ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එකත් on කරන්න. එතකොට ඉදිරියට මම ගේන ගෙදර වැඩ, ගෙවතු වගාව, රසවත් කෑම, මැහුම් ගෙතුම් සහ දෛනික ජීවිතයේ ලස්සන වීඩියෝ කිසිවක් මගහැරෙන්නේ නැහැ. අදත් මා සමග එකතු වුණ ඔයාලා හැම දෙනාටම හදවතින්ම ස්තුතියි. සෑම දිනකම සතුටින් නිරෝගීව සැනසීමෙන් ගත කරන්නට හැකියාව ලැබේවා. නැවතත් අලුත් වීඩියෝවකින් හමු වෙමු. බුදු සරණයි ඔයාලා හැම දෙනාටම.